ඉතින් හැමෝම කොහොමද? හැමෝම හොඳින් ඉන්නවද කියලා මම හිතනවා. ඔන්න ඉතින් සතියකට පස්සේ මම vlog එකක් ගෙනාවා. ගිය සතියේ මම ගෙනාවේ අපේ නිහඬුවක් ඔයක vlog එකක් ගෙනාවා. ඉතින් තාම මේක බලපු නැති කෙනෙක් නම් ගිහිල්ලා බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අද නම් මගේ vlog එක බලන්නේ ඔයා. ඔයාව ආදරේ මගේ channel එකට පිළිගන්නවා. මගේ නම චමෝදිකෝ කියලා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ vlog එකට යමු. මුලින්ම මම කතා කරන්නම් මේ JBMA exam එක සම්බන්ධව. JBMA exam එක කියන්නේ Japan Building Maintenance Association කියන එක තමයි මේ JBMA කියලා කියන්නේ. මේ exam එක කරන්නේ කවුද? මේ exam එක කරන්නේ කොහොමද? හරිද? මේ exam එක කරන්නේ ඔයාලා දන්නවා ජපානට එන්න පුළුවන් කැටගරි ගොඩක් තියෙනවා. එකක් ස්ටුඩන්ට් වීසා වලින් එන්න පුළුවන්. දැන් මම ඇවිල්ලා ඉන්නේ ස්ටුඩන්ට් වීසා වලින්. ඒ වගේම SSW වලින් එන්න පුළුවන්. ඒ වගේම ජොබ් වීසා එන්න පුළුවන්. ඔය වගේ විවිධ කැටගරි ටිකක් තියෙන ඉන්ජිනේරි වීසා ඔය වගේ තියෙනවනේ කැටගරි ගොඩක් අපිට ජපානට එන්න පුළුවන්. රැකියාවක් කරන්න සහ ඉගෙන ගන්න වෙනවනේ ස්ටුඩන්ට් වලින් එහෙම එන්න පුළුවන්. ඉතින් මේ එන ඒ වීසා වලින් SSW කාණ්ඩය යටතේ එකක් තමයි මේ JBMA කියන්නේ. එතකොට SSW කාණ්ඩෙත් අපිට කොටස් දෙකක් බලා ගන්න පුළුවන්. SSW1 සහ SSW2 කියලා. එතකොට මේ SSW1 කියන එකේ ඒ කියන්නේ SSW exam ඒ කියන්නේ SSW වලින් අපි ජපානට එනවා නම් අපිට කොටස් දෙකක් අපි අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕන. එකක් තමයි language එක සම්පූර්ණ කරන්න ඕන. අනිත් එක තමයි skill එක අපි සම්පූර්ණ කරන්න ඕන. ඒක language එක සම්පූර්ණ කරන එකෙන් අදහස් වෙන්නේ JFT කරන්න ඕන. එක්ක නැත්නම් JLPT N4 කරන්න ඕන. ඒ දෙකේ එකක් පාස් වෙලා තියෙනවා නම් සහ skill test එක පාස් වෙලා තියෙනවා නම් අපි ජපානට එන්න ඉන්න කැමති කැටගරි එක යටතේ skill එක පාස් වෙලා තියෙනවා නම් අපිට ජපානට එන්න පුළුවන්. හරිද? එතකොට ඒ skill වර්ග ටිකක් තියෙනවා. ඔයාලා ගොඩක් අය දන්නවා. building cleaning තියෙනවා, caregiver තියෙනවා, ඊට පස්සේ hotel තියෙනවා, agriculture තියෙනවා. ඔය වගේ ගොඩක් මේ කැටගරි තියෙනවා ස්කිල් එකෙන් පැත්තෙන්. එතකොට අද මම මේ කැටගරි වලින් කතා කරන්නේ building cleaning කියන කොටස. මොකද ජපානට එන්න ටක් ගාලා මේ කියන්නේ ලේසියම පාස් වෙන්න පුළුවන් විභාගයක් තමයි මේ building cleaning කියන එක. මොකද සාමාන්‍ය ප්‍රැක්ටිකලි අපි දැකලා තියෙනවා අපි ගෙදර ඒ වැඩ වෙනම ඒක නිසා ඉතින් අපිට ඇත්තටම ටක් ගාලා මේක අල්ලගන්න පුළුවන්. එක්සෑම් එක වුණත් අමාරුවක් නැහැ. ඉතින් අද ඒ ගැන අපි කතා කරමු. ඒ වගේම තමයි ජපානයේ ඉන්න කෙනෙකුට මේ වීසා එකට මාරු වෙනවා නම් SSW එකට මාරු වෙනවා නම් ඒ වීසා එකට මාරු වෙනවා නම් N4 මට්ටම තියෙනවනේ. ඒක නැත්නම් JFT කරලා තියෙනවනේ එක්සෑම් එක. ඒ වගේම මේ JBMA කියන එක්සෑම් එක තියෙන්න ඕනේ. එතකොට ටක් ගාලා අපිට ක්ලීනින් සයිඩ් එකේ කියන්නේ බිල්ඩින් ක්ලීනින් කැටගරි එකට අපිට ඉක්මනට මාරු වෙන්න ඒ කියන්නේ ඒ වීසා එකට මාරු වෙන්න පුළුවන්. ඉතින් මේ එක්සෑම් එක ඒක ගැන කතා කරොත් මම දැන් ඔයාලට කලින් කිව්වා මේකේ JBMA කියන්නේ මොකක්ද කියලා. ඒක දිග වචනේ මම ඔයාලට කිව්වා. ඉතින් මේක මේ එක්සෑම් එක අපි ඉස්සෙල්ලම ඇප්ලයි කරනවා නම් මේක වෙබ්සයිට් එකක් තියෙනවා. ඔන්ලයින් තමයි අපිට මේක ඇප්ලයි කරන්න තියෙන්නේ. සමහරක් අයට ලංකාවේ ඉන්න කෙනෙක් නම් බොහෝ දුරට ඔයාලගේ ඒජන්සි වලින් ඔයාලට ඇප්ලයි කරලා දෙන්න පුළුවන්. ඔයාලකින් ගානක් අය අරගනි. ඉතින් මේ ජපානයේ නම් yen 4000ක් වගේ යන්නේ. ඒ කියන්නේ ටැක්ස් එකත් එක්ක yen 4400ක්. එතකොට ඒ ගන්න තමයි ජපාන කෙනෙකුට යන්නේ මේ එක්සෑම් එක කරන්න. මම හිතනවා ලංකාවේ කෙනෙකුටත් රුපියල් වලින් 7000ක් හෝ 8000ක් වගේ දුරට ඊට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. මොකද ඔයාලා කරන ඒ කියන්නේ ඒජන්සියේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මොකද ඒජන්සියෙන් ඔයාලට සල්ලි බඳිනවා නම් ඒජන්සිය හරහා නම් ඕගොල්ලෝ එක්සෑම් එක කරන්නේ එක එක ඒජන්සිය අනුව ගණන් වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතකොට කොහොම වුණත් ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේ එක්සෑම් එක කරන්න ඕන බිල්ඩින් ක්ලීනින් පැත්තෙන් ජපානට එන්න ඉන්නවනම්. ඉතින් මේ එක්සෑම් එක අමාරු නැහැ මම කලින් කිව්වා වගේ. මොකද මේක කම්පියුටරෙන් තියෙන එක්සෑම් එකක්. CBT විදිහට තියෙන එක්සෑම් එකක්. ඉතින් මේක ප්‍රැක්ටිකලි අපිට කරන්න දෙයක් නැහැ. ඔක්කොම තියෙන්නේ කම්පියුටරෙන් තියෙන. ඒ කියන්නේ තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම තියෙන්නේ කම්පියුටරෙන් අපිට කරන්න තියෙන්නේ. තියරි කොටස තියෙන සරල ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මට ඇත්තටම මතක නැහැ ඒකේ තියෙන ඒවා තිබ්බේ මට මතක විදිහට මොනවාද
මෙහෙම දේවල් ඒ කියන්නේ මොනවා හරි එකක් අපිට දීලා කියනවා ඒකේ කොහොමද මෙතනින් තෝරන්න කියනවා මේ ටිකෙන් හරි එක මොකක්ද ඒ කියන්නේ හිතන්නකෝ මොකක් හරි එකක අපි කරන්න ඕන ඉස්සෙල්ලම යන්න ඕන කොතනද පිරිසිදු වෙන්න ඕන ඉස්සෙල්ලම කොතනද කියලා වර්ග ටිකක් තියෙනවා ඒකෙන් අපි එකක් තෝරන්න ඕන ඒ වගේ පොඩි පොඩි ක්වෙස්චන් ටික තමයි තියරි ටික තියෙන්නේ ඒ වගේම තමයි ප්‍රැක්ටිකල් එකට තියෙන්නේ මොනවාද රූප සටහන් ටිකක් තියෙන. ඒ රූප සටහන් වලින් හරි රූප සටහන් තෝරන්න ඕනේ. ඒ අදාළ එකට තියලා හරි එක තෝරන්න ඕනේ. එක්ක නැත්නම් ඒ පිළිවෙලට ඒ කියන්නේ මොනවාද පිරිසිදු කරන ක්ලීනින් කරන පිළිවෙලට අපි ෆොටෝ ටික 2 3 4 කියලා දාලා එක ෆොටෝ 3ක් තියෙන්න පුළුවන්. එක ෆොටෝ 4ක් තියෙන්න පුළුවන්. එහෙම පිළිවෙලට හදන්න ඕනේ. එහෙමත් නැත්නම් තව ප්‍රැක්ටිකලි එකේ තියෙනවා රූප සටහන් නැතු ඒ කියන්නේ කරන්න ඕන පිළිවෙලවල් තියෙනවා 4ක් හෝ 3ක් එහෙම තියෙනවා. ඒ පිළිවෙල හදන්න තියෙනවා. 1 2 3 කියලා පිළිවෙල හදන්න තියෙන. එහා පැත්තෙන් පොඩි තියෙන අපිට අංක දාන්න. අංක දාන්න කියන්නේ මේ එකට මාක් කරන්න, දෙකට මාක් කරන්න එහෙම තියෙනවා. ඒක කරන්න ඕන එක්කෝ. එහෙම තමයි තියෙන ලේසි. අමාරු නැහැ එක්සෑම් එක. ගොඩක් ලේසි එක්සෑම් එක. ඉතින් මේක ජපානින් හරි ජපානට එන්න කෙනෙක් හරි අවුරුදු 18ක් වෙන කෙනෙක් 18ට වැඩි කෙනෙක් නම් මේ එක්සෑම් එක කරන්න පුළුවන්. එතකොට මේ එක්සෑම් එක කරන්නේ මොනව බලාපොරොත්තු වෙන්නේ ජපානි කෙනෙක් නම් මේ ඒ කියන්නේ මේ එක්සෑම් එක කරලා එයාලා බලාපොරොත්තු වෙන්නේ මේ ඒ කියන්නේ මොනවාද පිරිසිදු කරන ඒවාගේ ප්‍රතිපත්ති හරියට මෙයාලා කරනවද සහ හරි නීති රීති වලට ඒ කියන්නේ පිළිවෙලට මෙහා කොහොමද පිළිවෙලට බලනවනේ ඉතින් පිළිවෙලට මේව දේවල් හරියට වෙනවද කියලා එක බලන්න තමයි මේ එක්සෑම් එකේ ඒගොල්ලෝ තියන්නේ. හරිද? එතකොට මේ එක්සෑම් එකේ මම අර කලින් කිව්වා වගේ මොනවාද තියරි කොටසක් සහ ප්‍රැක්ටිකල් කොටසක් දෙකක් තියෙනවා. තියරි කොටස නම් normal තියරි සාමාන්‍ය normal ප්‍රශ්න යන්නේ. හැබැයි ප්‍රැක්ටිකල් කොටසේ එතන වර්ග 3ක් යටතේ ක්ලීනින් තියෙනවා. ඒ තමයි පළවෙනි කොටස තමයි ෆ්ලෝ එක ක්ලීනින් කරන එක. ඒ කියන්නේ බිම පිරිසිදු කරන එක තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි වින්ඩෝ ක්ලීනින් කරන එක තියෙනවා. වින්ඩෝ ක්ලීනින් ජනේල් පිරිසිදු කරන ඒ ටික තියෙනවා. ඊට පස්සේ ටොයිලට් බාත්රූම් පිරිසිදු කරන ඒවා තමයි තුන්වෙනි විදිහට ඒ කියන්නේ කොටස් 3 යටතේ ওই 3 තමයි අපිට පිරිසිදු කිරීම කටයුතු කරන්න තියෙන්නේ. එතකොට මේකට ඇප්ලයි කරනවා නම් එක්සෑම් එක කරනවා නම් ඔයගොල්ලෝ දැනට JFT හෝ N4 එක්සෑම් එක තියෙන නිසා වඩා ජපාන් භාෂාව ටිකක් පුළුවන්. එතකොට අනිවාර්යෙන් මේකට මොනවාද ක්ලීනින් සම්බන්ධව ඒ ටූල්ස් වල වචන අනිවාර්යෙන් දැනගන්න ඕන. එතකොට මොකද ජපාන් වලින් ඒ වචන චුට්ටක් වෙනස්. හරිද? දැන් මොප් එක කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මොප් එක. මෙහෙ කියන්නේ මොප්පු කියලා. අර එක වගේ යන්නේ අර ඒක කතකනා වලින් ඒව තියෙන මොප්පු කියලා. හරිද? එතකොට අර ඒ වගේ ඒවා පුළුවන් වෙන්න ඕන. කොස්සට කියනවා වෙන නමක්. හරිද? ඊට පස්සේ මේ ඩස් පෑන් එකට කියනවා තව නමක්. ඊට පස්සේ අර යන ටොලියට කියනවා වෙන නමක්. අර එක ඒවට එක නම් කියනවා. මම ඒව නම් කියන්නේ නැහැ මේ මොකද මටත් තමක් පැටලෙනවා ওই නම් ටික. ඉතින් මේ මොනවාද එහෙම විස්තර ටිකක් තියෙනවා. මේ ඒ වචන ටික පොඩ්ඩක් බලා ගන්න. මෙහෙම එකපාරක් දෙපාරක් බලාගත්තාම අල්ලගන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි එක්කන පොඩ්ඩක් වගේ දැන් සමන අපි අනික ඉංග්‍රීසි එකත් එක්කම තමයි අනිත් දේ තමයි අපි අර පාවිච්චි කරන වචන ටිකක් තියෙන. දැන් අපි කොහොම අපි දැන් ලංකාවේ හිටියට අපි ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වචන අර එහෙමෙන් ඔය වගේ දේවල් දැන් මොප් එකට මම දන්නේ සිංහලද ඉංග්‍රීසිද මට සිංහලෙන් කියන නම මම දන්නේ නැහැ. කොහොම හරි මේ දැන් අර මොප් කියන එකට මොප්පෝ කියලා නෙවෙන්නේ. එතකොට ඉතින් අර ටග් ගාලා මේක මොප් එක කියලා අල්ලන හැබැයි මෙහෙමයි. මොප් එක කියලා හරියන්නේ නැහැ. මොප් වර්ග ගොඩක් තියෙනවා මේකේ. ගොඩාරියක් ಜಾති මොප් වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ නම් වෙන වෙනම අපි දැනගන්න ඕන මේ එක්සෑම් එක කරද්දී. එතකොට මේ එක්සෑම් එක කරන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලොන්ට ජපාන් භාෂාව පිළිබඳ පොඩි හරි දැනුමක් තියෙන්න ඕන වචන පිළිබඳ. ඔයා JFT කරපු කෙනෙක් හෝ N4 කරපු කෙනෙක් නම් මේක අවුලක් නැහැ. හරිද? ඒ වගේම හැම ඔයා එක්සෑම් එක නොකරත් එක්සෑම් එක කරනවා ස්ටඩි කරන ගමන් නම් ඉන්නේ කරන්න පුළුවන්. මොකද ස්ටඩි කරනවනේ ඒකින්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒකක තියෙන්න ඕන අනිවාර්යෙන්. ඊට පස්සේ මේ ටූල් පිළිබඳ අපිට දැනුම තියෙන්න ඕන. එක එක මම කිව්වා වගේ කලින් එක එක අදාළ ඒවට ටූල් පිළිබඳ දැනුම තියෙන්න ඕන. අනිත් එක තමයි ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි දැනුම තියෙන්නත් ඕන. සාමාන්‍ය දුරට ප්‍රැක්ටිකල් දැනුම තියෙන්නත් ඕන මේකට. මොකද අපිට ප්‍රැක්ටිකල් වලින් කියන්නේ ඔයා මේක කරලා පෙන්නන්න මේ වින්ඩෝ එක මේ ක්ලීන් කරලා පෙන්නන්න ෆ්ලෝ එක ක්ලීන් කරලා කියලා පෙන්නන්න කියලා කියන්නේ නැති වුණාට අපිට CBT එක්සෑම් එකක් තියෙන නිසා ඒකේ පොඩි පොඩි රූප සටහන් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ඒක නිසා
ඒක පොඩ්ඩක් අපි බලා ගන්නත් ඕන. ඊට පස්සේ ඔයාලට තියෙන අනිත් ගැටලුව මම හිතනවා හරි දැන් අපි SSW වීසා එකෙන් ජපානට එන්න ඉන්නවා. JFT එක කරා හරි ඉන්ෆෝ එක හරි කරා ස්කිල් එකත් කරා අපි මොන වගේ තැන්වලටද මේගොල්ලෝ වැඩට දාන්නේ මොන වගේ ශේෂ්ඨවල මොන වගේ ස්ථානවලටද මේගොල්ලෝ අපි වැඩට දාන්නේ කියන්නේ එහෙම හිතනකොට අපිට මෙතන වැඩ කරන්න සිද්ධ වෙනවා ඔෆිස් වල වැඩ කරන්න තියෙනවා ඊට පස්සේ හොටෙල් වල වැඩ කරන්න වෙනවා එක්ක නැත්තම් මොනවාද හොස්පිටල් වල ඒ වගේ තැන්වල තමයි වැඩ කරන්න වෙන්නේ මොකද හොස්පිටල් වල ෆ්ලෝ එක ක්ලීනින් කරන්න ඊට පස්සේ වින්ඩෝ ක්ලීනින් කරන්න බාත්රූම් ක්ලීනින් කරන්න තියෙනවා මම හිතන විදිහට මම දන්නේ නැහැ මම හිතන විදිහට අනුමානයක් විතරයි හොස්පිටල් වල වෙන්න ඕන ටිකක් අමාරු මොකද අමාරු කියන්නේ අර පොඩක් හොස්පිටල් වල සෙනග යන වෙනවා එතන තමයි පොඩක් අර විස බීජ වැඩි කියලා මට නික මම මගේ මතයක් හරිද මට හිතෙනවා හොටෙල් වල එහෙම වෙන එකක් නැහැ කියලා මම හිතනවා එහෙම හරියටම දන්නේ නැහැ ඔෆිස් වල නම් සාමාන්‍ය නෝමලි එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින් කොහොම හරි මේ එකෙන් ඇවිල්ලා ඔන්න ඔය තැන්වල තමයි වැඩ කරන්න අපිට සිද්ධ වෙන්නේ. ඉතින් අපිට සාමාන්‍ය පඩිය ජපානයේ සල්ලි වලින් අපි කොළ වලින් ගත්තොත් කොළ කියලා අපි කිව්වොත් කොළ 18ත් 25ත් අතර. ඒ කියන්නේ ජපාන් මෙහි සල්ලි වලින් 1,80,000ත් යෙන් 1,80,000ත් 2,50,000ත් අතර තමයි සැලරි එකක් හම්බෙන්නේ ජපානයේ විදිහට. ලංකාවේ විදිහට නම් 3,80,000ත් 1,05,000ත් අතර වගේ සැලරි එකකට තමයි යන්න පුළුවන්. ඉතින් මේක මොනවාද ඔයගොල්ලන්ට ලේසියෙන් කරගන්න පුළුවන් ටක් ගාලා මේක පාස් කරගන්න පුළුවන් එක්සෑම් එක කොහොල බිල්ඩින් ක්ලීනින් පැත්තෙන් එන්න හිතන් ඉන්නවනම් මේක ඉක්මනට ඔයගොල්ලන්ට පාස් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේකේ මම ඔයගොල්ලන්ට වෙබ්සයිට් එක දාන්නම් උඩින් අනිවාර්යෙන් දාලා තියන්නම්. ජපානයේ ඉන්න කෙනෙක්ට නම් හෝ ලංකාවේ ඉන්න කෙනෙක්ට උනත් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒකේ ඔයගොල්ලෝගේ account එකක් හදාගන්න ඕනේ. account එකක් හදාගෙන ඒකේ පොඩි විස්තර ටිකක් fill කරන්න තියෙනවා. ඒ විස්තර ටික fill කරන්න ඕන. එහෙම තමයි මේව වෙන්නේ. හරිද? තව දෙයක් මට කියන්න බැරුණා. ඔයගොල්ලෝගේ මං සැලරි එක කිව්වනේ. ඒ සැලරි එකට අමතරව ඔයගොල්ලන්ට හැම කාර්යයක් එකකම එකම ගණන් හම්බෙන්නේ නැහැ. විවිධ ගණන් හම්බෙනවා. ඔයාලට OT වැටෙන විදිහ අනුව සහ බෝනස් හම්බෙනවා. ගොඩක් කාර්යවල මෙහි කම්පැනි වල බෝනස් හම්බෙනවා. දැන් අපි අරුබයිතෝ කරත් අපිටත් බෝනස් හම්බුණා. දැන් අපේ කාර්ය එකේ මේ කම්පැනි එකේ මම අරුබයිතෝ විදියට නියෝගයක් හොයන දවස්වල මේ අරුබයිතෝ විදියට වැඩ කරද්දිත් අපිටත් සුළු ප්‍රමාණයක් සුළු ගාණක් ලොකු ගණන් නෙමෙයි අවුරුද්දට කොළ දෙකක් වගේ ඒ කියන්නේ ලංකා සල්ලි 40000ක් වගේ අවුරුද්දට මේ බෝනස් එකක් හම්බුණා. ඉතින් සමහරක් කාර්ය වලින් හැම එකකම දෙන්නේ නැහැ. සමහරක් කාර්ය වලින් එහෙම දෙනවා කම්පැනි වලින් දෙනවා සමහරක් ඒ වගේ දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තියන්නේ මම ඔයාලට වෙබ්සයිට් එක දැම්ම එකකින් ගිහිල්ලා ඇප්ලයි කරලා මේ වෙන්න අනික ජපානයේ ඉන්න කෙනෙක් නම් ඔයාලට ළඟම තියෙන එක්සෑම් සෙන්ටර් එක හොයාගෙන මේ උඩින් මෙන්න මේ ළඟම තියෙන එක්සෑම් සෙන්ටර් එක ඉතින් ඒකෙන් ඇප්ලයි කර ඒකට ගිහිල්ලා මේ මොනවාද තෝරකු වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ මොෂිකමි දාන්න පුළුවන් ඊට පස්සේ තව දෙයක් කියන්න ඕන මේ එක්සෑම් එක පැයයි තියන්නේ මොනවාද ප්‍රශ්න 20ක් තියෙනවා ප්‍රශ්න 20ක් කියන්නේ තියරි ප්‍රශ්න 20ක් තියෙනවා පැයයි තියෙන එක්සෑම් එක කම්පියුටරේට ගිහිල්ලා දාලා එක මේව කරන්න තියෙන්නේ මේ තෝරන්න තියෙන්නේ මහ ලොකු අමාරුවක් නැහැ මම අර කලින් කිව්වා වගේ එක්සෑම් එක ලේසි ජපානයේ ඉන්න කෙනෙකුට නම් ඇත්තටම ගොඩක්ම ලේසි මොකද මමත් එක්සෑම් එක කරා ලේසි මම එක්සෑම් එක පාස් වුණා මේ ලකුණු බලන එක 160ට හරි 180ද 160ට 160ට වඩා තියෙනවා නම් ලකුණු එක්සෑම් එක පාස් අපිට ලකුණක් දෙන්නේ නැහැ ඒකෙන් මට තාම මම ඒකට මේ කියන්නේ එක්සෑම් එක ලියලා විතරයි මේ අර එතනින් දෙනවා කොලයක් පාස්ද නැද්ද ගෝගකුද ෆුගකුද කියලා දෙනවා විතරයි අපිට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා යාලට ඉන්වයිට් එකක් දෙන්න පුළුවන් අපිට මේක සර්ටිෆිකේට් එක ඕන කියලා. එතකොට ඒගොල්ලෝ සර්ටිෆිකේට් එක අපිට ගෙදරට එවනවා. මම තාම මේක මේව කරාට තාම මට සර්ටිෆිකේට් එක ආවේ නැහැ. එතනින් දීපු අර නිකන් කොලයක් විතරයි මම ළඟ තියෙන්නේ ගෝගකුණා කියන කොලේ විතරයි තියෙන්නේ. ඒක ලකුණක් මොකුත් නැහැ. මම දන්නේ නැහැ සර්ටිෆිකේට් එකේ ලකුණු එනවද කියලා. මම හිතන්නේ ලකුණක් එන එකක් නැහැ සර්ටිෆිකේට් එකේ. නමුත් මේ කොහමරි ගෝගකුණානේ. ඉතින් 160ට වඩා තියෙනවා නම් ගෝගකු වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් ඒක ගෝගකු වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒ කියන්නේ දැන් ජපානයේ ඉන්න කෙනෙකුට නම් අනිවාර්යෙන් පුළුවන් ඉන්න කෙනෙකුට උනත් මම අර කලින් වගේ
JFT ඉගෙන ගන්න කෙනෙක් හරි JFT පාස් නම් හරි N4 එක ඉගෙන ගන්න කෙනෙක් හරි ඒක පාස් නම් හරි ඒගොල්ලන්ට මේක ඉක්මනට කරගන්න පුළුවන්. ඒගොල්ලන්ට අමතරව බලා ගන්න තියෙන ඉතින් මේ ක්ලීනින් සම්බන්ධව තියෙන එක එක ටූල් වල නම් විතරයි බලා ගන්න තියෙන්නේ. අනික ඉතින් අර දෛනික ජීවිතේ අපි අර ක්ලීනින් වැඩ වෙන නිසා මහ ලොකු අමාරුවක් නැහැ. ප්‍රැක්ටිකල් කොටස පොඩ්ඩක් අර උඩින් බලාගත්තාම පුළුවන්. අනිත් දේ තමයි ලොකු වැදගත්ම දේ ඔයාලට මේක සම්බන්ධ පොතක් තියෙනවා. ඒ කියන්නේ මේක ස්ටඩි කරන්න පොතක් තියෙනවා මේ බිල්ඩින් ක්ලීනින් සම්බන්ධව. ඉතින් ඔයාලට කැමති නම් මේ පොත ඕන නම් මේ සල්ලි අරන් නම් එහෙම එකක් නෙමෙයි මම කියන්නේ PDF එකක් තියෙන. හරිද? මම ඔයාලට ඒක එවන්නම්. එවන්නම් කියන්නේ ඔයාලා මගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ඔයාලට ඕන නම් මේ බුක් එක බුක් එක කියන්නේ PDF එක. හරිද? PDF එකේ ඔක්කොම විස්තර දෙනවා මේ එක්සෑම් එක කියන්නේ මොකක්ද සහ එක්සෑම් එක ලකුණු දෙන විදිහ හැම දේ ඒ පොතේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන කරුණු ටික. ඒකේ ඇත්තටම මම ඒක ස්ටඩි කරා. මම හිතනවා මම මේ එක්සෑම් එකට එහෙම පාස් වෙන්න ඕන කියලා හිතාගෙන එහෙම ලොකුවට මේක කරේ නැහැ මම ඇත්තටම. හරිද? ඒ කියන්නේ අර එහෙම ගාණක් නැහැ මම අර කරන්න ඕන නිසා ඒ කියන්නේ නිකන් කරලා බැලුවා. මොකද නිකන් අර අමතරික් ස්කිල් එකක් නේ. ඉතින් ඒක නිසා මම ඉතින් කරා. කොහොම මොකක් හරි මොනවා හරි වෙයිනේ කියලා කරා. මම ඒ පොත සම්පූර්ණයෙන්ම එකපාරක් කියෙව්වා. ඊට පස්සේදී මම කරේ YouTube එකේ වීඩියෝ බැලුවා. YouTube එක ඔයගොල්ලෝ ගහලා බලන්න. JBMA බිල්ඩින් ක්ලීනින් කියලා මම සර්ච් කරේ. එහෙම සර්ච් කරන් පස්සේදී ඔයගොල්ලන්ට සිංහලෙන් මුකුත් වීඩියෝ එන්නේ නැහැ ඒක සම්බන්ධව. ඔක්කොම ජපාන් එක්ක නැත්නම් වෙන වෙන රටවල් වල සෙසුමේ මොනවාද මේ එක එක රටවල් වල අය පැහැදිලි කරන ඒවා විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලා ඒකේ තියෙනවා මොනවාද පොඩි මේ වීඩියෝස් තියෙනවා. ඒ වගේම බලාගෙන ඔයාලා බලන්න මේක හරිනේ කියලා ඔයාලා මාක් කරගන්න. එතකොට මේ ඔයාලට අග්ගාල එතකොට අල්ලගන්න පුළුවන්. ඒ වගේ පොඩි වීඩියෝස් තියෙනවා. මම ඉතින් කරේ අර පොත ඔක්කොම කියෙව්වා. එකපාරක් සිංහලෙන් තියෙන ලේසි. ජපාන් වල නෙමෙයි සිංහලෙන් තියෙන. තනිකරම සිංහලෙන්. ජපාන් වචන අර එහෙම තියෙනවා. මොකද අර එක ඒ වගේ නම් එහෙම දාලා වචන තියෙනවා. ඒ වුණාට සිංහලෙන් තියෙන. කියවන්න අපිට හැමදේම පුළුවන්. ඉතින් ඔයාලා කරන්න දැන් ඔයාලට දැන් මට තව දවස් මම ළඟම දවස් දැමේ මට සතියක් වගේ තිබ්බේ. මට ඉතින් තිබිච්ච වැඩත් එක මට ඕක ඇත්තටම බලන්න ඕනේ නැහැ. මට අනිත් එක්සෑම් එක නම් අද වගේ මතක් වුණා අනිත් එක්සෑම් නේද කියලා. ඊට පස්සේ මම ඉතින් කරේ එකපාරක් පොතම කියවන්න මට විනාඩි 40ක් වගේ ගියා. 40ක් 45ක් වගේ. ඒකත් ඉතින් අරහෙට යනවා මෙහෙට යනවා ඔහොම. ඉතින් හරියට කියවුවොත් එක දිගට කියවුවොත් පැය භාගයෙන් වගේ කියව ගන්න පුළුවන්. හරිද? පොතම එකපාරක් කියවගෙන යන්න. ඊට පස්සේ හොඳට අවධානයෙන් පොත කියවන්න. හොඳම අවධානයෙන් කිසිම දෙයක් ගැන හිතන්න නැතුව ඒක විතරම ફોකස් කරලා පොත කියවන්න. ඔයාලට අවශ්‍ය තැන් තියෙනවා නම් නෝට් එකක් දාගන්න. මම මෙන්න මේ වගේ දැම්ම වගේ මම පොඩි නෝට් එකක් දාලා තියෙනවා. ඉතින් ඒක අර නිකන් අර ඒකේ කොටස් දෙකක් තියෙනවා. පාස් මාක්ස් එක ලකුණු 60යි. ඊට පස්සේ තව මොනවාද වෙලා විනාඩි 20ක් තියෙනවා. ප්‍රශ්න 20ක් තියෙනවා. ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. එහෙම ඊට පස්සේ ඒකේ තියෙනවා අපිට මෙන්න මේකත් අහෙව්වා. මෙන්න මේක ගැන අහලා තිබ්බ මට හරියටම මතක නැහැ. මෙන්න මේක ගැන. මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ මේකේ තියෙන්නේ මූලධර්ම ගැන. මෙන්න මේ ප්‍රශ්නේ අහලා තිබ්බා. මේක මම දන්නේ අනිත් විභාගවලදීත් අහලා කියලා මම ලියපෙකදී මේක ඇහුවා. බොහෝ දුරට මේක අහවි. ඒක නිසා මේක තියෙනවා මම අර කියපු පොතේ. මේ ඔයාලට ඕනි අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. මම ඒක ලින්ක් එක දාන්නම්. මේ ඒක තියෙනවා. මේකේ තියෙන්නේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ මූලධර්ම 5 කියලා. ලේසි. අවුල මේ ටික මතක තියාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා කැමති අය ඉන්නවනම් මේ විදිහට ෂෝට් නෝට් එකක් ගහගන්න. මේක මම ඉතින් අර පළවෙනියට පිටුව තියන්න. මෙහෙම නෙවෙයි තව තියෙනවා. මේ මම දෙකක් පෙන්නන්නේ ඔයගොල්ලන්ට. මේක මෙහෙම පළවෙනියට ස්ටේප්ලර් කරගත්තෙත් නෑ. මම නිකම්ම මේක තමයි මගේ පළවෙනි පිටුවේ. ඒ පැත්තේ මම මුකුත් ලියාගත්තේ නෑ. ඒක අර පිළිවෙලට තියෙන්න ඕන හින්දා ඒක පළවෙනි පැත්ත. ඉතින් ඊට පස්සේදී මම මෙන්න මෙහෙම මේ පොඩියට මට ලේසි වෙන විදිහට ඉතින් අකුරු ලස්සනට හරි කැතට හරි කොහොම හරි Tamanට බලා ගන්න පුළුවන් විදිහට මෙන්න මෙහෙම හදාගත්තා. හරිද? එහෙම හදාගෙන පාඩම් කරන්න. දැන් කොළ මෙතන මහලොකු ගොඩක් නෑ. මෙතන කොළ 3ක් 4ක් වගේ තියෙනවා. හරිද? ඒ ටික විතරයි. මොකද අනිත් ඒවා ෂෝට් නෝට් ගහන විදිහක් නැහැ. ගහන තේරෙන්නේ නැහැ ඒවා. මට තේරෙන්නේ නැහැ. මට කිව්වා මම ඔක්කොම අනේ ඕනේ නැහැ ෂෝට් නෝට් ගහන්න ඕනේ නැහැ කියලා මම ඒ ටික පැත්තකින් තියලා මම ඉතින් අවධානයෙන් හොඳටම අර ටික හොඳටම බලාගත්තා. ඒ මම නම් කියන්නේ පොත බලාගත්තාම ඇති. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ එක්සෑම් එක කරගන්න පුළුවන් ලේසි. එහෙම අමාරුවක් නැහැ.
කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද මේ SSW කාණ්ඩය යටතේ ජපානයට එන්න ඉන්න කෙනෙක් නම් ඉක්මනට පාස් වෙන්න පුළුවන් ස්කිල් එකක් කියලා මම හිතනවා. මේ ස්කිල් ටෙස්ට් එක අමාරුවක් නැහැ. ඔයගොල්ලන්ට මේ ටග් ගාලා කරගන්න පුළුවන් එක්සෑම් එකක්. ඉතින් ඔයාලට අවසාන වශයෙන් මම කියනවා ඔයාලට මොනවාද මේ එක්සෑම් එක ගැන අර මං කිව්ව පොත ඔයාලට ගන්න ඕන නම් කියන්නේ ඒ පොත බලන්න ඕන නම් ස්ටඩි කරන්න ඕන නම් ඔයාලා මට මේකට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ලින්ක් එක දාන්නම්. ඒ වගේම ඒ බුක් එක අනිවාර්යෙන් කියවන්න. දෙපාරක් තුන්පාරක් කියවන්න. ඊට පස්සේ TikTok එකේ තියෙනවා, YouTube එකේ තියෙනවා short video සහ YouTube එකේ තියෙනවා full video තියෙනවා. exam එක paper ගැන full video එක තියෙනවා. සිංහල වලින් නැහැ, ජපාන් වලින් සහ වෙන වෙන රටවල් වල භාෂා වලින් තමයි ඒක තියෙන්නේ. ඒක බලාගෙන කරන්න ඒක පුළුවන් බැරි නැහැ. ඒක නිසා මම හිතනවා මේකෙන් ඔයගොල්ලන්ට ඉක්මනට පාස් වෙන්න පුළුවන් කියලා. අමාරු නැහැ එක්සෑම් එක. මං ආයෙ කියන්නේ එක්සෑම් එක කරන්න. මේක කරලා තියාගන්න. බල කරන්නේ. ඉතින් සල්ලි තියෙන විදිහත් බලලා සෙන් 4යි යන්නේ. සෙන් 4යි කොට 4400ක් යනවා. ඉතින් ඔයාලා කැමති නම් කරලා තියාගන්න. ඔයාලට පුළුවන් නම් ඉතින් මේක විතරක් නෙමෙයි. ඔයාලට කැමති නම් ෆුඩ් එක කරලා තියාගන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයාලා කැමති නම් කරලා තියාගන්න. මම කරා. වීඩියෝ එක දිග වැඩිද මන්දා. මගේ දැන් පොඩක් කටා සිදෙනවා වගේ. මේ කොහොමුණත් කමන්නේ. දැන් මම ඕගොල්ලන්ට මම දන්න දේවල් හැමදේම කියලා තියෙන්නේ. තව මොන හරි ඕගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් මට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්නම්. ඒ වගේම අර බුක් එක ගැන ක්ලීනින් ඒ සම්බන්ධව ස්ටඩි කරන්න තියෙන බුක් එක ගැන ඔයාලට දැනගන්න ඕන නම් ඒ බුක් එක ඕන නම් මැසේජ් එකක් දාන්න. මම ඒකට යන වෙබ්සයිට් එක ඔයාලට ලින්ක් එකක් දාන්නම්. එතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒක ස්ටඩි කරන්න පුළුවන්. නොමිලේම ඒක කාගේවත් සල්ලි වේව කරන්න කිසිම දෙයක් වෙන්නේ නැති නොමිලේම ඔයාලට ස්ටඩි කරන්න පුළුවන්. අනික තනියම ස්ටඩි කරන්න පුළුවන් දෙයක්. සෙල්ෆ් ස්ටඩි කරන්න තියෙන බුක් එකක් එක ලේසි. ගොඩක්ම ලේසි. අවබෝධ කරගන්න ගොඩක්ම ලේසි. ඒකින්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අවසානටම කියන්න ඕන ඔයගොල්ලෝ ජපානට එන්න ඉන්න කෙනෙක් නම් ඒජන්සිය තෝරගද්දි හොඳට හිතලා බලලා තෝරගන්න ඒජන්සිය. මොකද දන්නා ඒජන්සි වල එක ප්‍රශ්න තියෙනවා කියලා. ඒක නිසා හොඳ ඒජන්සියක් තෝරගන්න. මම ඉතින් හොඳ ඒජන්සි කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැන් ගොඩක් අය මේ මොනවාද අවුරුදු 18ට වැඩි අයනේ ඉතින්. ඒ නිසා මම හොඳ ඒජන්සි මොකක්ද නරක ඒජන්සි මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ හොඳට හොයලා බලලා ඒ ඒජන්සි වලින් ජපානයට ඇවිල්ලින්න කොච්චර ඇවිල්ලින්නවද, ඒජන්සිය කොච්චර කලින් ඉඳන්ද පවත්වාගෙන යන්නේ, ඒ ඒජන්සියට වීසා වදිනවද, අර ඒව මේව ඔක්කොම විස්තර පොඩ්ඩක් ඔයගොල්ලෝ හොඳට හොයලා බලලා ඒජන්සි වලට සල්ලි බඳිනකොට බඳින්න. එකපාරට සල්ලි බඳින්නම් වාලේ සල්ලි බඳින්න එපා ඒජන්සි වලට. මන්ට ඒක කියන්න උවමනා තියෙනවා. මොකද මේ හැම ඒජන්සියක්ම එක වගේ නැහැ. වෙනස් හැමෝම අපි ගැන හිතන ඒජන්සිත් නැහැ. මේ ඒක නිසා හොඳට හොයලා බලලා ඒජන්සිය තෝරගන්න. මට ඒක විතරයි කියන්න පුළුවන්. හොඳට හොයලා බලන්න. එකපාරක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් හොඳට හොයලා බලන්න ඒජන්සිය ගැන. ඉතින් මේ ඔයාලට මේක සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. එක්ක මේකට කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ සම්බන්ධව මට දැනගන්න ඕන, තව දෙයක් දැනගන්න ඕන කියලා මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ රිප්ලයි කරනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලපුවෝ ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අනේ ඇත්තටම ගොඩක්ම ස්තුතියි අවසන් වෙනකම් බලපුවෝ ඔයගොල්ලෝ හැමෝටම. මොකද ගොඩක් චුට්ටක් දිග වුණා වීඩියෝ එක. මේ ඉතින් මට කියන්න ඕන ටික ඔක්කොම කිව්වා මම. ඒකේ හින්දා ඉතින් දිග වුණත් කමක් නැහැ කියලා හිතුවා. මේ කියන්න ඕන හැමදේම කියපු නිසා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක්ම ස්තුතියි. මොනවාද වීඩියෝ එක අවසන් වෙනකම් බලුවට. ඉතින් මේ අලුත් vlog එකක් අරගෙන ආයෙ එන්නම්. එහෙනම් මේක සම්බන්ධව ආයෙ ප්‍රශ්න තියෙනවා නම් ආයෙ කියන්නේ ප්‍රශ්න තියෙනවා නම් මොනවද තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. මේ එහෙනම් අදට vlog එක ඉවර කරනවා. හැමෝම එහෙනම් සතුටුයි පරිස්සමෙන් ඉන්න. අලුත් vlog එකක් අරගෙන ආයෙ හම්බෙමු. bye bye.